ඊළඟට මේ ඒකාකාර බර කඹයක් දෘඩ ආකාරයකට සිරස්ව එල්ලා ඇත රූපයේ පෙන්වාදී පරිදි කඹේ නිදහස් කළට ස්කන්ධ එම් වන කුට්ටිය සම්බන්ධ කර ඇත. තීර්ණයක් ස්පන්දයක් කඹේ පහළ කෙරවලේ ජනනය කරනු ලැබේ. කඹේ පහළ කෙරවල සිට මණ්ඩලවල දුර y සමග ස්පන්දයේ තරංගායම ලැම්ඩා. ඒ කියන්නේ මෙහෙමයි. මෙතන මේ කඹයක් එල්ලලා තියෙනවා. මේ වස්තුවක් එල්ලලා තියෙනවා. මෙයාගේ මෙහෙම තරංගයක් යවනවා. මේක උඩට යනවා. හරිද? අපි දන්නවා මෙයාගේ වේගය අනුලෝම v සමාන මොකද්ද? වර්ගමූල t බෙදීම සිම්පල් m. m කියන්නේ කඹේ ඒක දිගේ ස්කන්ධය. මේක නියතයි. හරිද? හැබැයි කඹයට මේ බර කඹයක්නේ. ඒතකොට මේ යම් කිසි තැනක් ගත්තාම මේ තැනින් මෙතනින් පල්ලෙහා ඔක්කොම ටික දරාගෙන ඉන්නවා. තව උඩට යන්න යන්න එතනින් පල්ලෙහා ඔක්කොම ටික දරාගෙන ඉන්නවා. එතකොට උඩට යන්න යන්න මේ ආතතිය මොකද වෙන්නේ? කඹේ වැඩි වෙනවා. හරි. මෙතනින් කපලා බැලුවහම මෙතනින් මේ පල්ලෙහා සෙට් එකම දරන් ඉන්නවා. මෙතනින් කපලා බැලුවහම මෙතනින් මේ පල්ලෙහා සෙට් එකම උඩට දරන් ඉන්නවා. එතකොට උඩට යන්න යන්න කඹේ බර එකතු වෙනවා ටික ටික. එතකොට ආතතිය වැඩි වෙනවා. හරිද? එතකොට v මොකද වෙන්නේ? v අනුලෝම සමානුපාතික වෙනවා වර්ගමූල t ට t ව වැඩි වෙනවා. අපි දන්නවා v සමානයි f ලැම්ඩා. එතකොට v මේ සංඛ්‍යාතය නියත සංඛ්‍යාතය කියන්නේ මෙයාගේ තරංගයේ නිපදවන සංඛ්‍යාතය. ඒක ප්‍රභවයේ සංඛ්‍යාතයට සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. f නියතයි. එතකොට v අනුලෝමයි ලැම්ඩා වෙනවා. එහෙනම් ලැම්ඩා අනුලෝමයි වර්ගමූල t වෙනවා. t වැඩි වෙද්දි ලැම්ඩාත් මොකද වෙන්නේ? තරංගායමේ වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ රේඛීයව නෙමේ වක්‍රාකාරව වැඩි වෙනවා. හරිද? මෙතන තරංග ප්‍රස්ථාරේ හැඩේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වර්ගමූල x එක්ක මේ y සමානයි m වතාව වර්ගමූල x වගේ ප්‍රස්ථාරයක් තිබ්බොත් ඕක මෙහෙම එන්නේ. හරිද? කොහොම හරි වක්‍රාකාරව තමයි වැඩි වෙන්න ඕනේ. අර තරංගේ හැඩේ ප්‍රශ්නයක් තියෙනවා. මේ බලමු අපි මොකක්ද උත්තරේ දෙන්නේ කියලා. කොහොමත් මේ ගැළපෙන උත්තරේ හතරවෙනි උත්තරේ මෙන්න මෙහෙම වක්‍රයක් විදිහට වැඩි වෙලා තියෙනවා. ආරම්භයේ තරංගායමක් තියෙන එක වක්‍රාකාර උඩ මේ කඹේ දිගේ උඩට යන්න යන්න වැඩි වෙනවා. හරිද? y එක්ක ලැම්ඩා. මේක තමයි එන්න ඕනේ. හරිනේ.